දැන් පාසල් පද්ධතිය තමයි දරුවාගේ මුල් අධ්‍යාපනය ඔක්කොම හදන්නේ. දැන් එක වසරේ දෙක වසරේ ළමයි ටියුෂන් යන්නේ හරි කලාතුරකින් ඉන්නේ. ඒතර ඒ දරුවන්ගේ මුල් අවධිය හරියට හැදුන්නේ නැත්නම් ඔය කියන ටියුෂන් තරු කවුරුත් බිහි වෙන්නේ නැහැ. ඇත්ත කතාව. දැන් හිතන්නකෝ පුද්ගලිකව මම කියලා මම ටියුෂන් පන්තියක් කරනවා නම් ඒ ටියුෂන් පන්තියට දරුවා එන්න ඕනේ උසස් පෙළනේ. උසස් පෙළ දක්වා ඉගෙනගෙන එන්න එපැයි. අත් දෙයිනේ දැන්. ඒ ළමයා එක වසර පහු කරන්න ඕන දෙක වසර ඒ ළමයා අකුරු ටිකක්වත් මුකුත් දන්නේ නැතුව උසස් පෙළට කවදාවත් තිරලා ඉන්නේ නැහැ නේ. ඒ නිසා සමස්ත පාසල් පද්ධතියට මේ ගෞරවය හිමි විය යුතුයි. ඒකේ විවාදයක් නැහැ. එතකොට අපේ රටේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මම මේ කතා කරන්නේ ඇත්තටම සමස්ත පාසල් ගුරුවරු වෙනුවෙන්. දැන් ටියුෂන් ගුරුවරුන් අතරත් යම් ප්‍රමාණයක් ඉන්නවා සමහර අය පාසල් ගුරුවරු ටියුෂන් කරන. ඒක නෙමෙයි මම මේ කතා කරන්න යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් ඒ අයගේ නිදහසනේ. ඒක ප්‍රශ්නයක් නෑ. අර පාසලේ භාගයක් ඉවර කරලා ඊළඟ භාගය ඉවර කරගන්න ටියුෂන් පන්තියට දෙන්න කියනවා නම් ඒක තමයි ගැටලුව. ඒවට ඇත්තටම නීති පවා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක එහෙම නොකර පාසලෙත් ලස්සනට මේ උගන්වලා එයා වෙනම ඉතින් ටියුෂන් පන්තියක් කරගත්තා කියලා ඒකේ මම වරදක් දකින්නේ නැහැ ඇත්තටම. හරි. හැබැයි මම මේ කියන්න ගියේ පාසල් ගුරුවරුන්ට මොකද තියෙන ගැටලුව? මේක හරියනම් පාසල් ගුරුවරු ක්‍රමවත්ව පාසල් ගුරුවරු වෙනුවෙන් අනිත් අයත් නැගී සිටිනවා. හරියනම් දෙමව්පියෝ කතා කරන්න ඕන. තමන්ගේ දරුවට උගන්වන ගුරුවරයා පඩියට හිතන්නකෝ දරුවට උගන්වන ප්‍රමාණය වැඩි වෙනවා හොඳ වෙනවා කියලා පඩි වැඩි වීම වෙන්නේ නැහැ නේ. නිශ්චිත පඩියකට තමයි ගුරුවරු හැමෝම ගණන්නේ. හරි දුක් විඳිනවා පාසල් ගුරුවරු. ඒ නිසා අපේ රටේ පාසල් පද්ධතිය මෙන්න මේ වෙනස්කම් ටික වුණොත් ලස්සන අනාගතයක් තියෙවි දරුවන්ට. පළවෙනි එක තමයි විභාග ක්‍රමය. මේ විභාග ක්‍රමය හරිම දුර්වල එකක්. අපේ රටේ විභාග ක්‍රමය අතිශයින් දුර්වලයි. මේකෙදි නිකන් දැනුම පිරික්සනවා විතරයි. අලුතෙන් හිතන්න එතනින් එහා දෙයක් හිතන්නේ මොකුත් නැහැ. උදාහරණයක් හොඳම උදාහරණය තමයි බයෝ. සිලබස් එකේ තියෙන වචනේ නැත්තම් ලකුණු නැහැ. ඒ දැන් ළමයෙක් අලුතෙන් හිතලා වෙන පොතකින් බලලා නව දැනුමක් අරගෙන ඒ දැනුම පොතේ ලියුවා කියලා වැඩක් නැහැ. පේපර් එකේ ලියුවා කියලා වැඩක් නැහැ. ලකුණු දෙන්නේ නැහැ. මාකින් ස්කීම් එකේ ඉන්නේ මොකද්ද? ඒක එහෙමම තියෙන්න ඕන. ඉතින් බයෝ කියන විෂය පවා උච්චර දුර්වල තැනකට අද වැටිලා නම් මේ විභාග ක්‍රමය ඇතුලේ අනිත් විෂයන් ගැන මොන කවර කතාවද? අනිත් එක තමයි දැන් විභාග ක්‍රමයේ සාර්ථකද නැද්ද කියලා දකින්න තියෙන හොඳම එක තමයි විභාගයක් ලියලා සතිය යනකොට ඒ විභාගය ඇතුලේ මොනවද ලියුවේ කියලා ඔක්කොම අමතක වෙලා යනවා. දැන් විභාගයක පරමාර්ථය මොකද්ද? දැනුමක් ඔසවාගෙන ඇවිත් ඒ මට්ටමින් ඒක ස්ථාවර කරලා දානවා. ලොක් කරනවා වගේ කරනවා. ඒතකොට එයා ළඟ ඒ දැනුම තියෙනවා. ආයෙ තව විභාගයක් ලියුවා කියලා ආයෙ එතනින් ටිකක් ඔසවලා එතනින් ඒක ස්ථාවර කරනවා. විභාග ක්‍රමයක අරමුණ ඒක. දැන් මේකේම නෙමෙයි. දැනුමක් ඔසවාගෙන ඇවිල්ලා විභාගෙ ලියලා ඔක්කොම අතහැරලා දානවා. ආයෙ එහෙම. ඒ කියන්නේ මේ විභාගයේ කරුණු පිරික්සන විදිය ගැටලු සහගතයි. දැන් ඕක දැන් උදාහරණයක් මෙන්න මේ වගේ නිකන් සකසුරුවම් ක්‍රමයකට ගියා නම් දැන් විද්‍යාව වගේ විෂයක් එහෙම නැත්නම් දැන් O level science ගමුකෝ අපි O level science වල ඕනනම් chemistry වලට වෙනම bio වලට වෙනම physics වලට වෙනම වගේ මේක categorize කරලා කරන්න පුළුවන්. එතකොට ළමයින්ගේ ඔළුවේ මේක ගොඩනැගෙන කාර්යක්ෂමතාව අර මේ මතකයේ තැම්පත් වෙන කාර්යක්ෂමතාවය වැඩි. දැන් මේක එහෙම නෙමෙයි. ඔකෝ මේක පාර අහලා දානවා ළමයිනුත් මොනවා හරි නිකන් අර ගොඩ ගහන ඇවිල්ලා උදේට සමහර ළමයි පොතුත් ගොඩ ගහගෙන එන්නේ. ඒ හරි අමාරුවෙන් මතක තියාගෙන තමයි පාරේ එන්නේ. බස් එකක් හෝන් ගහපු ගමන් අර ඔක්කොම මතක වෙලා යනවා. අය අමාරුවෙන් මතක තියන්නේ. මේ ක්‍රමය හරි දුර්වලයි කියන්නේ ඒකයි. මේ ක්‍රමය ඇතුලේ අලුතෙන් හිතන ළමයෙකුට තැනක් නැහැ. අලුතෙන් හිතන්න දෙයක් ප්‍රායෝගික දැනුමක් නැහැ. ප්‍රායෝගික දැනුම පාවිච්චි කරන්න නැහැ. තනිකරම මාකින් ස්කීම් එකට සීමා වෙච්ච ළමයින් කොට කරපු විභාග ක්‍රමයක් තියෙනවා. ඊළඟට මානසික නිදහස. දැන් මොක කරන්නත් මේක තියෙන්නේ පෙ. දැන් වෙන රටවල් වල ඇත්තටම මේක මම අද දෙවෙනියට ලිව්වට වෙන රටවල් වල මේක තමයි එක. මේ මානසික නිදහස නැතුව කිසිම විභාග ක්‍රමයකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. දැන් අද රටේ අපේ රටේ මානසික නිදහස දෙන්නටම නැහැ. ළමයින්ටත් නැහැ. ගුරුවරුන්ටත් නැහැ. මම පාසල් ගුරුවරු ගැන කතා කරන්නම්කෝ. ළමයින්ට කලින් පාසල් ගුරුවරයා සමහර විට වැඩ කරන්න දීලා තියෙන මේ ගුරුවරුන්ට මේ ගෙවල් ළඟම පාසලේ නෙමෙයි. ඒක චුට්ටක් දුරත් නෙමෙයි සමහර අය. සමහර අය ඈත. ගුරුවරුන්ට පහසුකම් ටික හදලා දීලා නැහැ. අනවශ්‍ය විදිහට ගුරුවරුන්ව නිකන් රැග් කරනවා වගේ එකක් කරනවා කියලා දැනෙනවා. දැන් ඔය දුෂ්කර පාසල් වලට දානකොට උනත් ඔගේ ක්‍රමවත් මේ ක්‍රමවේදයක් හැදුවේ නැත්තම් ගුරුවරු මානසිකව පිරිහීමෙන් තමයි ඉස්කෝලේ වැඩ කරන්නේ. මොකද සමහර ගුරුවරුන්ට යන්න වෙනවා තමන්ගේ පුංචි ළමයි දාලා. ඒතර ඒ ගුරුවරියක් නම් සමහර විට මේ දරුවෝ පුංචි කාලේ අම්මව නැහැ ළඟ නැහැ. තමන්ගේ දරුවෝ ළඟ නැහැ. මානසික නිදහසකින් නෙමෙයි ඉස්කෝලේ වැඩ කරන්නේ. හිතන්න මේ ගුරුවරිය ආමන්ත්‍රණය කරන්නේ පුංචි පන්ති නම් 2 වසර 3 වසර 1 වසර වගේ නම් ඒ ගුරුවරියට පේනවා තමන්ගේ දරුවෝ වගේ දරුවෝ. දැන් නිතර තමන්ගේ දරුවෝ මතක් වෙනවා. සමහර අයට ඒකම මානසික ආබාධ තත්වයටම වර්ධනය වෙනවා. ගුරුවරු ඕන තරම් ඉන්නවා යම් මානසිකව පීඩනය වීමට ලක් වෙච්ච.
ඒතර අර දරුවන්ට ඒගොල්ලෝ සම්ප්‍රේෂණය කරන දැනුම හරියට යන්නේ. කොහොමද වේදනාවක් තියාගෙන පීඩාවක් තියන උගන්වන්නේ? දැන් අපි වුණත් මේ ටියුෂන් පන්තියක් කරනකොට මේ මානසික වේදනාවක් පීඩාවක් තියෙනවා නම් අපිට උනත් උගන්වන්න බෑ. අනිත් එක එතකොට මතක් වෙන ඔන්න දැන් මේ මම ඒකයි කියන්නේ දුර ප්‍රමාණය ගුරුවරුන්ට බලපාන දුර ඊළඟට මේ පඩිය වැටුප අඩු ගන්න ඒකෙන් හරි මානසික නිදහසක් හදාගන්න තිබ්බා. පඩිය ගැන හරිය හිතලා මම මේ මගේ දරුවන්ගේ පොතටවත් මේ ටික දාන්න ඕන ගෙදර ටික හදාන්න බලන්න ගුරුවරු අපේ රටේ ගත්තොත් 90%ක ගෙවල් තාම හැදෙමින් තියෙන්නේ පාසල් ගුරුවරුන්ගේ. තාම ගෙවල් සම්පූර්ණ කරගෙන නැහැ. ලෝන් අර මහන්සියෙන් හම්බ කරන එක ලෝන් වලිනුත් ඇදලා ගන්නවා. ඉතින් පොඩි සහන සලසලා තියෙනවා ගුරුවරුන්ගේ ලෝන් වල අර මේ මොනවද පොලියාඩුයි අර මේ වගේ තිබ්බට ලෝන් එකක් ගන්න වෙන මට්ටමට තමයි පඩිය හදලා තියෙන්නේ. හරි. ඉතින් කියන්න දුකයි ගුරුවරුන්ට ඇතර මේ ලැබෙන දේ. මේක හරීම මේ જાතියක් වශයෙන් දුක් වෙන්න ඕන දෙයක්. මොකද જાතියක කොඳුනාරටිය හදන පිරිසට සලකන විදිය. පාසල් ගුරුවරු ගැන අද කතා කරන්න පාසල් ගුරුවරුන්ගෙන් එහාට ගියපු පිරිසකුත් නැහැ රටේ. මේ අයගෙන් මේ ගන්න තියෙන මේ දේ ගන්න මේ විදිහට හම්බෙන්නේ නැහැ. දැන් තව දෙයක් අනිත් එක දැන් පහසුකම් ටික සමහර පාසල් වල ගුරුවරුන්ගේ නේවාසිකාගාර එහෙම නැත්නම් ඔය ක්වාටර්ස් කියලා අපි කියන්නේ. ගිහිල්ලා බලන්න මේ සාමාන්‍ය මනුස්ස වාසයට සුදුසු ඒවා නෙමෙයි සමහර ඒවා. වවුල්ලු ලගින එක්ක තෙමෙන. ඉතින් කොහොමද ළමයි මේ ඉන්නේ දැන් අපි වුණත් අපි කාමරයක පිළිවෙලක් නැත්නම් අපිට කාමරයකට යන්න හිතෙන්නේ නැහැ. Taman ජීවත් වෙන ගෙදර එහෙම වුණාම. ඉතින් ඇත්තටම මේ වෙන රටවල අධ්‍යාපනික දර්ශක වලින් ඒ රට උඩට යන්න තියෙන ප්‍රධානම හේතුව තමයි ළමයි කෙසේ වෙතත් ළමයිගේ තැනට මම එනවා ගුරුවරුන්ට අදාළ දේවල් ටික දීලා ගුරුවරුන්ගේ මානසික නිදහස ඉහළ නංවනවා. ඒකයි ඒ රටවල අධ්‍යාපනයේට දරුවෝ පාසලට ඇදෙන්න හේතුව. දැන් අපි නිහතමානීව පිළිගන්න ඕන දෙයක් තියෙනවා. සමහර ළමයි ඉස්කෝලේ යන්න කැමති නැහැ. සමහර ළමයි ඉස්කෝලේ යන්න කැමති තියෙනවා. සමහර අය කැමති නැහැ. ඇයි කියලා අපකම කියනවා. ඉතින් දැන් අසාමාන්‍ය දැන් මේ ගුරුවරු මේ සමහර ගුරුවරු මේවා මේ වරදවා ගන්නෑ කියන ඒවා දැන් සිංහල වචන අල්ල ගන්න උන හරියට. සමහර ගුරුවරුන්ට මේ මානසික නිදහස නැතිවීම හින්දා ඔන්න ප්‍රශ්නයක් එනවා ඉක්මනට කේන්ති යනවා. ඒක මේ ටියුෂන් ගුරුන්ටත් පොදුයි පාසල් ගුරුන්ටත් පොදුයි. මානසික නිදහස එහෙම වෙච්ච ගමන් කේන්ති යනවා. කේන්ති ගිය ගමන් ඔන්න යක්ෂය ආවේශ වෙනවා. රජකාලේ දඬුවම් දෙන්න ගන්නවා ළමයින්ට. අන්න ප්‍රශ්නයක් එනවා. දරුවා ගැටෙනවා එතනින්. ගුරුවරයාත් එක්ක වෛර බඳින්න පටන් ගන්නවා. ඉස්කෝලේට යන්න කැමති නෑ. ඉස්කෝලේත් එක්ක වෛරයි. පාසලත් එක්ක අකමැත්තෙන් ඉන්න කෙනාට කොහොමද ශිල්පයක් පිළිටන්නේ? ශිල්පයක් පිළිටන්නේ ඒක දෙන කෙනාටත් කැමැත්ත තියෙන්න ඕන, ගන්න කෙනාටත් කැමැත්ත තියෙන්න ඕන. ඉතින් මේ වෛරය හටගත්තේ කොතනද? මානසික නිදහස අවහිර කිරීම. ඊළඟට හැරෙමුකෝ ළමයි පැත්ත. අනේ මේ තමයි ඊළඟ අහිංසකයෝ ටික. සමහර ඉස්කෝලවල සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒක ඇත්තට මේ ඉස්කෝලේ පරිපාලනයේ තියෙන ගැටලුවක්. උදේ අනවශ්‍ය විදිහට මේ උදෙන් පටන් ගන්නවා. එතකොට මේ ළමයි කාලා නෙමෙයි සමහර ලාවට එන්නේ. ඉතින් ඇවිල්ලා මෝර්නින්ග් ඇසෙම්බලි එකේ භාගයට භාගයක් කලන්තේ දාලා වැටෙනවා. එතකොට දවසේ පටන් ගැනීමෙන්ම කලන්තයක් හැදුන ළමයා ඒ මුළු දවසේම වැඩක් පළක් හරියට කරෙන්නේ නැහැ. ඊළඟට දැන් ඔය පිට රටවල් වල විවේක කාල වැඩි කරලා තියෙනවා. ඉන්ටර්වල් ටයිම් එක වැඩි. එහෙම නැත්නම් ඉන්ටර්වල්ස් ප්‍රමාණය වැඩි. ඒතර ළමයින්ට අර මේ දඟලන වයසනේ. ඒතර මේ වයසේදී Tamanට පිට කරගන්න උවමනා කරන මානසික සුවතාවයේ නිදහස ළමයට එළියේ ඒකට අවකාශ හදලා දීලා තියෙනවා. දැන් ජපානයේ වගේ රටක අධ්‍යාපනික මේ පසුබිම හොයලා බලපුවම මේ ළමයින්ගේ පාසල් ඇතුලේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි. අතින් පයින් කරන්න තියෙන දේවල් වැඩි. ප්‍රැක්ටිකල් තමයි ගොඩක් වැඩියෙන් දාලා තියෙන්නේ. තියරි අඩු කරලා තියෙන්නේ. පුංචි කාලේ ළමයි නිතර කැමති මොන හරි දෙයක් සක්‍රියව යෙදෙන්න. අන්න ඒ ප්‍රශ්නේ අපේ රටේ දරුවන්ට තියෙනවා. අපේ රටේ ප්‍රැක්ටිකල් තමයි අඩුම එක්ක නැතිම. හැබැයි තියරි තමයි වැඩිම. ඉතින් ළමයි අර බෝරින් දැන් මේ යන මේ සිලබස් වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ ඒකනේ. මේ පුරාණ කාලේ ඉඳන් මේ යන ක්‍රමේ මේක වෙනස් වෙන දැන් ටියුෂන් ගුරුවරයෙක් විදිහට උනත් මේක ඇත්තටම කියන්න වෙනවා. සමහරට මේ සිලබස් වෙනස් වීම ඇතුලේ ටියුෂන් ව්‍යාපාරයට යම් තර්ජනයක් එන්න පුළුවන්. හැබැයි ඇත්ත කතාව ඒව තර්ජනයක් ආව නැතා අපි රටක් විදිහට ඉස්සරහට යන්න නම් මේ කියන මේ මානසික නිදහස දරුවන්ටත් ගුරුවරුන්ටත් දෙපිරිසට තියෙන්න ඕන. ඉතින් මේ ළමයින්ගේ පැත්තට අනිත් එක තමයි දැන් විනෝද චාරිකාවක් වගේ දෙයක් සමහර ඉස්කෝලවල මේ සමහර වගේ අවුරුද්දකට වගේ සැරයක් තියෙන ළමයි හරි කැමැත්තෙන් ඉන්නවා. සමහර වල නැහැ. ඊළඟට දැන් බටහිර රටවල හැමදේම අපිට අවශ්‍ය නැහැ. බටහිර රටවලක වුණත් හොඳ දෙයක් තිබ්බොත් ගන්න එපේ. දැන් සමහර දියුණු රටවල් වල ඒ පාසලේ තියෙනවා වැරයිටි ෂෝස්. ඒ කියන්නේ විවිධ ප්‍රසංග වගේ අවුරුද්දකට සැරයක් ක්ලාස් කරනවා. එතකොට මේ දරුවන්ගේ දක්ෂතා එළියට එන්න අවස්ථාවක් තියෙනවා. එතකොට දක්ෂතා එළියට ගන්න අපේ ගම්බද පළාත්වල හරි කොහේ හරි තැනක දක්ෂතා එළියට ගන්න වැරයිටි ෂෝ එකක් විවිධ ප්‍රසංගයක් කියලා එකක් නාමයක්වත් නෑ. ඉතින් ඒ ළමයි සින්දුවක් කියලා නටලා දෙයක් කරනවා නම් කරන්නේ වාර අවසාන නිවාඩු දෙන දවසේ.
ඉතින් ඒක පුදුම අපරාධයක්. ඊළඟ දේ තමයි දැන් ඔය ක්‍රිකට් වගේ දැන් අපේ රටේ ක්‍රිකට් වලට අත් වෙලා තියෙන ඉරණම. ඒ ඇයි? ක්‍රීඩාව දුර්වලයි. ක්‍රීඩාව දුර්වලයි. මේක ළමයින්ටත් ගුරුවරුන්ටත් දෙපාර්ශ්වයටම. දැන් ගුරුවරුන්ගේ සෞඛ්‍ය ගැන හිතන්න අපේ බලධාරීන් පෙළඹිලා නැහැ. ගුරුවරුන්ගේ සෞඛ්‍ය ගැන තමයි හොයන්නෙම නැත්තේ. ගුරුවරුන්ට කොලෙස්ටරෝල් තියෙනවා, ගුරුවරුන්ට අධිරුධිර පීඩනය, අරවා මේවා ඔක්කොම ලෙඩ. දියවැඩියාතත් ඇයි? ගොඩක් මේ මානසික නිදහසත් ඇහිරිලානේ. ඉතින් ඉතින් ගුරුවරුන්ගේ මේ ක්‍රීඩාව කියලා මම මේක අපි හිතමුකෝ සෞඛ්‍ය කියලා. සෞඛ්‍ය. මේ පැත්තට ගුරුවරුන්ගේ සෞඛ්‍ය පැත්ත හරි තැනකට ගේන්න ක්‍රමවේදයක් හැදිලා නැහැ. ඒකත් දැඩි අඩුපාඩුවක්. මොකද ඔය ශරීර සුවතාවය, ඊට අදාළ කාරණා, ව්‍යායාම, ඒ කාරණා දරුවෝ විතරක් නෙමෙයි වැඩිපුරම ඇත්තටම මේ මැදි වයසේ ගුරුවරු එහෙම නැත්නම් වැඩිහිටි ගුරුවරුන්ගේ අතේනේ ගොඩක්ම තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතේනේ සැඳෑ සමයට ලං වෙන්නේ. ඒතකොට මේක දරුවන්ටත් ප්‍රශ්නයක්. දරුවන්ගේ ක්‍රීඩාව යම් යම් දුබලතා. ඉතින් මේ හැමදේම ගත්තාම මම එක කීපයයි ගත්තේ. ගත්තාම ගුරුවරුන්ට විශාල අපේ රටේ නම් ලොකු මානසික පීඩාවකින් ඉන්න අහිංසකම කොට්ටාසයක් ගුරුවරු කියන්නේ. ඇයි මේගොල්ලෝ ස්ට්‍රයික් වලට පෙළඹෙන්නෙත් නැහැ. හරි අඩුවෙන් තමයි ඒකට යන්නේ. ඒකට පෙළඹුණ ගමන් ඒගොල්ලන්ට ආයෙම බැනුම් අහන්න වෙනවා. ඉතින් ඒ හින්දා රටක් ඇත්තටම ඉස්සරහට යන්න නම් මෙන්න මේ දෙගොල්ල තව ඉන්නවා. මම මේ කියන්නේ ප්‍රධාන දෙගොල්ල. මේ ගොවීන්, ගොවියා සහ ගුරුවරයා. ගොවියා සහ ගුරුවරයා දැන් අපේ රටේ වෛද්‍යවරුන්ට ඉතින් ලොකු ගැටලු නැහැනේ. තියෙනවා මම නැහැ කියන්නේ. නැත්තේ නැහැ තියෙනවා. හැබැයි ගුරුවරුන්ගේ පඩිය හොයලා බලන්න. දැන් මේ ටිකේ ගොවීන් ගැන හොයලා බලන්න. මෙන්න මේ දෙගොල්ල ශක්තිමත් නොකර ගුණධර්ම වලින් පෝෂිත කෘෂිකර්මාන්තයේ මත දියුණු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න රටකට දියුණු වෙන්න බෑ. ඇයි? ඒ දෙකටම උදව් කරන්නේ මේ දෙන්නා. කෘෂිකර්මයේ නගා සිටවන්නේ ගොවියා. ගහන තරමක් ගහන්නේ ගොවියට. ගුණධර්ම ටික හදලා දෙන්නේ ගුරුවරයා. ඉතින් ටික ගහනවා යාට. ඉතින් ඒ හින්දා ජාතික කතිකාවතක් රටේ විදග්ධ මිනිස්සු අතරේ වෘත්තිකයෝ අතරේ කතිකාවතක් හැදෙන්න උන මෙන්න මේ කණ්ඩායම් දෙක ශක්තිමත් කරන්න. මේක නොකර ඔය හිතන් ඉන්න ආසියාවේ ආශ්චර්ය ඔය කෙනෙක්මට එන්නේ නැහැ. එන්නේ නෙමෙයි ගේන්න බෑ. ආසියාවේ ආශ්චර්ය කරගන්න ඕනේ නම් මේකට මෙන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ දෙන්නගේ මේ දෙගොල්ලගේ දුක්ගිනි නිව්වොත් මේගොල්ලන්ට උදව් කළොත් මේගොල්ලන්ගේ මානසික සුවතාවය හරියට තිබ්බොත් මෙයා අස්වද්දලා මිනිස්සුන්ගේ බඩගින්න නිවාවි. අපිට පුළුවන් ඊළඟ අනිත් රටවල වලටත් යවල ඕනනම් ගාණක් හම්බ කරන්න. මෙයා ජාතියේ කුඳුනාරිටිය වගේ ඉන්න දරුවෝ ටික හදලා දෙවි.